welcome back to my channel. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මම අද ඔයාලට අරන් ආවා අපේ චුටි රාමගේ දවසක්. ඉතින් දැන් ඔන්න අපි යන ගමන් ඉන්නේ. මට අද තමයි මතක් වුණේ වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. ඔය ඉන්නේ මගේ හබි. ඉතින් අද යන්නේ මායි හබි නංගි අපි තුන්දෙනා තමයි යන්නේ. මේ තියෙන පුස්ස දේවයෝදයාගේ සොහොන. එහෙම තමයි කියන්නේ. මම ඉතින් ඔයාලට ඔය පෙන්නන්නේ ඒක තමයි. ඉතින් අපි අංක පුස්ස දේවයෝදයාගේ සොහොන බලලා ඊළඟට මේ තියෙන සංඝපාල රජ මහා විහාරය. ඇත්තටම හරිම ලස්සන පන්සලක්. හැබැයි පාරට නම් පන්සල පේන්නේ ටිකක් එහාට වෙන තමයි පන්සල තියෙන්නේ. ඔය මම පෙන්නන්නේ උනාට සංඝපාල රජ මහා විහාරයට යන ඉස්සරහ දොරකඩ. ඔයාලත් ඇවිල්ලා බලන්නකෝ කවදා හරි දවසක හොඳද? දැන් ඔන්න අපි ඉතින් ආයෙත් යනවා. දැන් දිගටම යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි කිව්වා තෙල් චුට්ටකුත් ගහගෙන යමු කියලා. හරි. දැන් ඊට පස්සේ තෙලුත් ගහගෙන යනවා. දැන් ඔයාලා දන්නේ නැහනේ. ඔයාලට මං කිව්වේ නැහනේ යන්නේ කොහෙද කියලා නේද? අපි අද යනවා උඩවල ඩෑම් එක පැත්තට. හැම මාසෙම වගේ ඉතින් නිවාඩුව ආවම අපි යනවා. අද මම ඔයාලට ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ කියන්නේ ඊට පස්සේ මේ තියෙන උඩවල ටවුන් එක. ඔන්න ඉතින් අපි ගියා කඩචෝරු ගන්න. අපි ඉතින් කඩචෝරු අරන් ගිහලා හැමදාම වගේ එතන ගිහලා කනවා නිවාඩුව ආවම අපි ඔන්න එනවා ඉතින්. දැන් ආයෙත් අපි ඔන්න උඩවල හන්දියෙන් ඇතුළට දාලා අපි යනවා දැන්. ඔය ඉන්නේ මායි අපේ නංගි. ඔව් හබි. දැන් ඔන්න අපේ ලොකේෂන් එකට කිට්ටුවේ. මං හරි ආසයි එතන වැව ළඟට. හරිම නිදහස්. ඒ නිසා හැම නිවාඩුවකම අපි අනිවාර්යයෙන්ම යනවා. බලන්නකෝ ඉතින්. මං හිතන ඔයාලත් ආස වෙයි කියලා. හරි ඔන්න දැන් අපි ආවා. වැව ළඟට. බලන්නකෝ ළමයි එතන මට මාර සැනසීමක් දැනෙන්නේ. කියන්නේ හරිම නිදහස් තැනක් ඉතින්. මෙතන ටූරිස්ට්ලා තියෙනවා. එයාලට අපි බායි කියලා තමයි යන්නේ. එයාලා හරි හොඳයි. දැන් ඉතින් ඔයාලට වැව තමයි බලාගන්න තියෙන්නේ. අපි ඉතින් ඔහම ඉස්සරහට ගිහිල්ලා අපි නැවතුවා. ඉතින් මං ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා කඩචෝරු ටික තියාගත්ත කන්න. ඉතින් අපිට තියාගන්න එකක් ගේන්න බෑ නේද? ඊට පස්සේ අර මේ සර්වියට් එකක් තිබිලා ඒකෙන් තමයි අපි තියාගත්තේ. හරිම රසයි ඉතින් මේ කෑම. අපි ඉතින් වැව දිහා බලාගෙන කියව කෑවා ළමයි. මං ආස මේ වයිබ් එකට.
ඉතින් අපි දෙන්න. බලන්නකෝ ඉතින් හවසට අහස කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මෙතනට වෙලා ඔහේ කියව ඉඳලා එනකොට හිතට හරිම සැනසීමයි. ඉතින් ඔයාලත් මේ වගේ තැන් වලට කැමතිද? මේ තියෙන මං හදපු ලා පොට් කේක් එක මම මේ හබිගෙනුයි නංගිගෙනුයි අහනවා රසයිද කියලා. ඉතින් නංගි කියනවා පට්ට රසයි කියලා. හබි කියනවා සුපිරියි කියලා. ඉතින් එතකොට මට මාරම සතුටුයි. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. මොකද ටිකක් රෑ වෙලානේ තිබුණේ. ඉතින් මං උඩ බලවේ ආස තැන් 2-3ක් තියෙනවා. මේ තියෙන එක. මම මෙතනට හරිම ආසයි. එතන හරිම ලස්සනයි. බලන්නකෝ යාළුවා. ඊට පස්සේ එන ගමනොත් හබි නවත්තලා ආයෙ ගියා කට්ලට් ගන්න. මොකද යනකොට ගෙනිච්ච කට්ලට් රහ වෙලා එනකොටත් ගත්තා. මේ තියෙන්නේ අනිත් තැන. එතන ලී වලින් එහෙම හදලා තියෙන්නේ. එතනත් හරිම ලස්සනයි. ටුවරිස්ට්ලා හැම ගොඩක් එනවා එතනට. තව තැනක් තියෙනවා. එතනට නම් මම ආසයි. මේක වයිබෙක්ස් එක. ඉතින් එතනත් හරිම ලස්සනයි. එහෙනම් ඉතින් අද vlog එක ඉවරයි. අලුත් vlog එකක් අරන් ආයෙමත් එන්නම්. පරිස්සමින් ඉන්න හැමෝම.